මේ යුද්ධය ආරම්භ කර අය වහා මේ නතර කිරීමට පියවර ගන්න කියලා ඉල්ලන්න බැරි. රටට නොපෙන්නපු ගිවිසුම් මගින් බැඳිලා උගුලේ අපිව හිර කරපු ඉන්දියාව මිලිටරි තිප්පොළවල් බවට අපේ රට පත් වෙලා ඉවරයි. මේ යුද්ධයේ අද එක්තරා ආකාරයකට අනියම් පාර්ශවකාරයෙක් බවට අද වෙනකොට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. ඉරානයයි ශ්‍රී ලංකාව අතර ඓතිහාසිකව සෑහෙන බැඳීම් මිත්‍රත්වයන් තියෙනවා. ඒ මිත්‍රයා නෙවෙයි යුද්ධේ පටන් ගත්තේ. ඊශ්‍රායලයයි ඇමරිකාවයි. එහෙම පටන් ගත්තු යුද්ධයක් ගැන අපේ ශ්‍රී ලංකා රජය නිකන් එලොවටත් නැති මෙලොවටත් නැති පතෝල අදහසක් පළ කිරීම හරිද? ඒගොල්ලෝ විපක්ෂී ඉන්න කාලේ වගේ ඇමරිකන් තානාපති කාර්යාලය ගාව ගිහිල්ලා ඇමරිකානු අධිරාජ්‍යවාදයට භංග වේවා කියලා නෙවෙයි මං කියන්නේ. අඩුම තරමින් අපිට කියන්න බැරිද ඉන්දිය සාගර කලාපයේ සාම කලාපයක් විය යුතුයි කියන යෝජනාව පරිදි සෑම පාර්ශවයක්ම කටයුතු කළ යුතුයි කියලා කටහැරලා කියන්න බැරිද? ඊළඟට ජාත්‍යන්තර නීතිය පිළිගන්න කියන්න බැරිද අපිට? ඒ අනුව ක්‍රියා කරන්න සීළු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන්න බැරිද අපිට? අපේ වගකීමක් එක ඒගොල්ලෝ පිළිගන්න නොපිළිගන්න එක ඒගොල්ලෝගේ දෙයක්. ඉරානයේ පුංචි දියණියන් 160 ගාණක් මැරුවා. ඒ තුච්ච ප්‍රහාරය. ඒ කියන්නේ මේ දරුවන් සිවිල් ජනතාව ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල කරන්න එපා. ඒක මානව අපරාධයක් කියලා කියන්න බැරිද? අනිත් එක සෑම සෛරී රාජ්‍යයකම අනන්‍ය අයිතියට ගරු කරන්න කියලා කියන්න බැරිද? ඊළඟට මේ යුද්ධයෙන් බැටකන්නේ ඒට ඍජුව සම්බන්ධ පාර්ශවයන් පමණක් නෙවෙයි. ඒට වගකිය යුතු නැති පාර්ශවයන්ද බැටකනවා. ඒ නිසා මේ යුද්ධය ආරම්භ කර අය වහා මේ නතර කිරීමට පියවර ගන්න කියලා ඉල්ලන්න බැරිද? පුළුවන් විය යුතුයි. මෙන්න මේ වගේ ඊටාම රාජතාන්ත්‍රික ඊටාම නිවැරදි අදහස් දැක්වීමක්වත් කියන්න පණ නැtei. පණ නැත්තේ මොකවත් හින්ද නෙවෙයි. අපිට නොපෙන්වා අස්සම් කර තිබෙන ගිවිසුම් වලින් බැඳීම් ඇති කරගෙන ඉන්නේ. එතකොට මේක ඊටාම භයානක ප්‍රතිඵලයක් ඒ නිසා අපිට මුහුණ දෙමින් ඉන්නවා. දැන් මේ යාත්‍රාව යවන්න එපා කියලා එහෙන් කියනවා. අපි දැන් මේක අවසානයේ යවුවොත් අපේ මුහුදු සීමාවේ හෝ ඊට ආසන්නයේ මේකට පහර දෙන්න ඉඩ තියෙනවා. පහර දුන්නොත් ඒ පහර දීමත් එක්ක අපි කිසියම් පාර්ශවයක් අපිට චෝදනා කරයි අපි මේකට ගොදුරු වෙන්න ඉඩ හැරියයි කියලා. අපි රාජතාන්ත්‍රික වශයෙන් වරදක් කළයි කියලා. එහෙම වෙයි කියලා අපි මේක තියාගෙන හිටියොත් ඒක පාවිච්චි කරලා තව පාර්ශවයකට මේක අසල රින්ගන්න ඉඩ හදා ගන්න පුළුවන්. මේ ඔක්කොම උගුලේ අපිව හිර කරපු ඉන්දියාව දැන් පැත්තකටලා ඉන්නවා මෝඩි මහත්තයලා කකුල් දෙක වනවන අපි දිහා බලන්. ඒ නිසා අවදානම පහ වෙලා නැහැ. අඩු ගානේ අපිට තිබුණ මුලින්ම ඉල්ලීම කරන්න ඉන්දියාවේ. ඕගොල්ලන්ගේ උත්සවයට ආවේ. ඕගොල්ලෝගේ ආරාධනාවට ආවේ. කරුණාකරලා ඕගොල්ලෝගේ යාත්‍රාව ඇවිල්ලා මේ අය ඕගොල්ලෝ රටේ ආරක්ෂාව දෙන්න. ඒක ඉන්දියාව කරනවද නැද්ද නෙවෙයි. මේකේ වගකීම යුතුයකම තියෙන ඕගොල්ලන්ට. ඇයි ඕගොල්ලෝ ඒක නොකරන්නේ කියලා ප්‍රශ්න අහන්න තිබුණා. දැන් අපිට ඒව අහන්න බෑ. අපි රටට නොපෙන්නපු ගිවිසුම් මගින් බැඳිලා. මේකේ භයානකකම අපි දන්නේ නැහැ කොයි තරම් අවාසනාවන්ත තත්වයක් කරා මේ තත්වය වර්ධනය වෙයිද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා මේ මට්ටමට එහා මේක වර්ධනය නොවේවා කියලා. මේ ගහන ගිවිසුම් වල ස්වභාවය ගැන දන්නේ නැතුව ලෝකයේ භූදේශපාලන වශයෙන් සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න බෑ. ඒවැන් වෙන අහිතකර බලපෑම එන දවසට තේරුම් ගත්තට වැඩක් නැහැ. එතකොට අපිට මේකේ අවදානමට ගොදුරු වෙලා ඉවරයි. මිලිටරි තිප්පොළවල් බවට අපේ රට පත් වෙලා ඉවරයි. ඒකෙන් අපිට පේනවා අපි ඉන්නේ අවදානම් තත්වයක. මේ රටේ පාලකයන්ගෙන් අපි වැඳලා ඉල්ලනවා ජාතියත් රාජ්‍යත් ඒ ඉරමත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක හුණ්ඩුවක් නෙවෙයි. මේක ඉතා උතුම් රාජ්‍යයක්. මේ රාජ්‍ය ආරක්ෂා කරන්න. ඒකට ඔබ නිත්‍යානුකූල වශයෙන් බැඳිලා ඉන්නවා. බැරි නම් කරුණා කරලා ඒ වගකීම සුදුසු වෙනත් අයෙකුට බාර දෙන්න. එසේ නොමැතිව මේ රාජ්‍ය තවදුරටත් ඒ සතුරු කඳවුරු වල ඌමනාවන් වෙනුවෙන් ගොදුරු බිමක් දඩ බිමක් බවට පත් වෙන්න ඉඩ හරින්න එපා කියන ඉල්ලීම අපි තා උණේ කමින් කරනවා.